पिता पितामहश्चैव तथैव प्रपितामहः मातामहः तत्पिताश्चैव प्रमातामहकादयः एते भवन्तु मे प्रीता प्रयच्छन्तु च मङ्गलम् ॐ समस्त पितृभ्यो नमः तर्पयामि සූර්ය අවසර මහරජතුමනි නුඹ මෙහි කුමක්ද කරන්නේ? නුඹට පැවරුවේ මහදේවිය ඇතුළු පිරිස දෙව්දහනුවරට කැඳවා යාම. එසේ මහරජතුමනි දෙව්දහ යන අතරමඟ ලුම්බිනි සල්වනේදී ලුම්බිනි වනයේදී කුමක්ද සිදුවේ? සූර්ය ලුම්බිනි වනයේදී කුමක්ද සිදුවේ? මහදේවී ශාක්‍ය කුලයේ ඔටුන් හිමි කුමරු බිහි කළා මහරජතුමනි. කුමක්? එසේ මහරජතුමනි. පිලවස්තු සිට දෙව්දහනුවරට රජ පෙරහැර හිමි හිට ඇදුනා. ලුම්බිනි සල්වනයේ අසිරිය දුටු දේවිය මදකට එහි රැඳුනා. අහසේ බැලුවත් පොළවේ බැලුවත් ඔහුට සමවෙනා නැහැලොව ජගතෙක්. පුන්සඳ වාගේ පින්බර මැණිකක් මහරජු සිටු ලෙස පහළ වුණා. ලෝ පහළ වුණා. අගේ නොකර පවසන්න ගාන්ධාරයාණෙනි, අපගේ මහා රජතුමාට ජය වේවා. देवी बधाई हो, युवराज का जन्म हुआ है। महादेवी माया माँ बन गई है। ऐसा समाचार सुनाने से पहले मार क्यों ले गई? जाओ यहाँ से, मुंह काला कर अपना। මාගේ ජීවිතයේ මෙතෙක් ප්‍රීතිදායකව පණිවිඩය රැගෙන ආවේ නුඹ සූර්ය. පවසන්න සූර්ය, පවසන්න. පවසන්න සූර්ය, මට පවසන්න කුමක්ද නුඹට අවශ්‍ය? රන් රිදී මුතු මැණික්. අද මට ඒ කිසිවකින් ඇති ඵලය කිම සූර්ය? පවසන්න සූර්ය. නෑ මහරජතුමනි, මගේ බිරිඳත් අද පුත්‍රයෙකු ප්‍රසූත කළා. මේ පමණ කලක් මා ඔබතුමා වෙනුවෙන් සේවය කළ පරිදිම මගේ පුත්‍ර චන්නටද අවසර ලබා දෙන්න අනාගත යුව රජතුමා සඳහා සේවය සලසන්න. ඒ පමණයි රජතුමනි. යහපති. එය එසේම සිදු වේ. මහරජතුමනි. අමිතෝද අපිට පුත් කුමරෙකු ඉපදිලා. එසේ රජතුමනි. අපිට පුත් කුමරෙකු ඉපදිලා. දෝතෝදන මගේ අරමුණු සැබෑ වුණා. මගේ සීනේ සැබෑ වුණා. අපට කුමරෙකු ඉපදිලා. රජතුමනි, අප කොමක්ද කළ යුත්තේ වෙනුවෙන්? රටවැසියන් ප්‍රීති උත්සව පවත්වායි මහරජතුමනි. මේ ප්‍රීතිදායක පුවත සැලවුවාම එය එසේයි. කපිලවස්තු පුරයට මිහිට වඩා සුබ මංගල්‍ය කාලයක් උදාවන්නට සැටියක් නැහැ කෙසේවත්. පැමිණෙන්න. සුද්ධෝදන මහරජු ලෙස සමස්ත ශාක්‍ය කුල සත් ප්‍රජාව වෙත මාගේ රාජකීය ප්‍රණාමය. ශාක්‍ය කුලයේ සියල්ලන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා බැලෙන් සැබෑ වෙලා අපගේ සුබ සීනය. ශාක්‍ය කුලයේ බබලවන පින්වත් පුත්‍ර රත්නය පහළ වූ බව සැලයි.
මෙතුවක් කලක් අපගේ රාජ්‍යයේ පැවති සියලු දුර්භාග්‍ය අවසానයි. ඒ නිමිත්තෙන් අද සිට කපිලවස්තු නුවර පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා. යා යුතු අප ලුම්බිනිය බලා හැකි විකසින් මගේ කුඩා ශාක්‍ය කුමරු දැක ගන්න අතුරු නෑ මට ඉවසුමක්. මහදේවියත් මග බලන් ඇති. යමු අපි. දැන්නේ පියසනේ හස කොහි හදටද මෙතරම් මින් පෙර කවදා හෝ හදවත් සතුටේ ගිලෙනා මොහතක තවත් නැතක මේ කඳුලැල්දෝ තවත් සිතක ගිනි දැල් ලැයිදෝ. ප්‍රජාපති දේවිය මේ ලුම්බිනි වනයේ දේවතාවුන් දුටුවයි බොහෝ සිටිනවා. දේවතාවුන් නොවේ. ප්‍රජාපති අවශ්‍යයි කපිලවස්තු නුවර යාමට. ඔබේ කැමැත්ත මායා? අපි යමු කපිලවස්තු නුවරට. මා කටයුතු පිළියෙල කරන්නම්. නෑ ප්‍රජාපති. තනිවම නොවේ කපිලවස්තු නුවර යන්නේ. වැටහුණේ නෑ මට. මහරජතුමා සමගයි කපිලවස්තු නුවරට යන්නේ. මහරජතුමා? එතුමා අප පිළිගැනීමට වාසල් දොරටු අසල පෙරහැර පවත්වනවා ඇති. නෑ. සැලුණා නම් පුවත කපිලවස්තුෙන් දැන්ටමත් පිටත් ඇති. අවසර මහදේවිය අවසර. සුබ පණිවිඩයක්. රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට. මායා, ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ. එතුමාගේ සිතුවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම. එපමණක්ද? තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට. එතුමා කුමරු දැකීමේ සතුටටපත් වෙයි. එසේ. මහරජතුමාට සෞභාග්‍යමත් කාලයක් උදා වෙලා. නුඹගේ ওই කුල චාරිත්‍රාදියෙන් මට මගේ සිඟිති කුමාරයා දැක ගැනීම තව තවත් ප්‍රමාද වෙනවා පමණයි. නුඹ මගේ කාලේ අපතේ හරිනවා ප්‍රජාපති. කොහිද කුමරා? කොහිද මහදේවිය? ඉවසන්න. කුමරා පෙන්වීමට පෙර තිබෙනවා තවත් එක් පුරාණ චාරිත්‍රයක්. මා දෙආකාරකින් කුමරුගේ සුළුමව හැටියට පිරිනමන්න තුටුපඬුල එවිටයි දොර හැරෙන්නේ. මේ මොහොතේ දීමට ඇත්තේ පොරොන්දුවක් පමණයි මට. මා දෙන්නම් පොරොන්දුවක්. කැමති දිනක කැමති විටක නුඹ කැමති වරයක් ඉල්ලන්න. පැමිණෙන්න. මහදේවිය පුත්‍රයෙකු බිහි කළ බව සැලවුණා. කෙසේද මායා ඔබට? මා හොඳින් ස්වාමීනි. කුමරුත් සුවෙන්. සතුටුයි ඔබ පැමිණියට. කුමක් නිසාද ප්‍රජාපති යහන අසලට පැමිණ තවත් කුමරු සංගවන්නේ? මේ පුරාණයේ සිට පැවතෙන කුල චාරිත්‍ර දේවේනේ. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම්. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් මා වෙහෙසටපත් කරනවා ප්‍රජාපති. මා වෙහෙසටපත් කරනවා. එවැනි චාරිත්‍රයක් තිබෙනවා රජතුමනි. ස්ත්‍රියක් ප්‍රසූතියෙන් දින කිහිපයකට පසුවයි පුරුෂයෙකු දැකිය යුතු වන්නේ. එතෙක් ස්වාමියා දැකීමත් තහනම්. ඇය ඔබේ අගබිස වුවත් දැන් ඇය මවක්. ඇයට දැන් කාලය අවශ්‍යයි මවක් ලෙස හැඩ ගැසීමට. ඒ සඳහායි වෙන්වන්නේ මේ කාලය. දැන් ඔබම පවසන්න බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් නිෂ්ඵලද? සත්‍යයි ඔබ පවසන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් නිවැරදි. නමුත් මට නොහැකිද කුමරුව හෝ දැක ගැනීමට? නිසකවම. කුමක්ද රජතුමනි? බ්‍රාහ්මණ අනාවක සැබෑවුවොත් මේ සිටින්නේ අනාගත ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රාජයෙක්.
ශාක්‍ය වංශයේ මින්පසු කිසිවෙකුට දෙවෙනි වන්නේ නැහැ ප්‍රජාපති. මේ සිටින්නේ ලෝකයේම අගරජ වන මහ පුරුෂයෙක්. අපගේ පුත්කුමරු ඔබේ සිහිනේ සැබෑ කරාවේ. සේම වේවාය. එසේම වේවා. सुबह से द्वार नहीं खुले हैं। मंगला, मंगला, बधाई लेने और देने से समय मिल गया मंझले राजा को, जो अब पूछने आए हो। ये क्या कह रही हो मंगला? तुम मुझसे बधाई लेने आए हो। लो, मैं भी कह देती हूँ, बधाई हो आ रही इस राजमहल को युवराज की और तुम्हें देवदत्त की बर्बादी की। ये सब क्या है? हाँ? सारे नगर में हर्षोल्लास है। यदि महल में किसी को भी ज्ञात हो गया कि तुम प्रसन्न नहीं हो, तो वो क्या सोचेंगे? वो क्या सोचेंगे? क्या समझेंगे? सपने मेरे टूटे हैं यार। राजगद्दी तो देवदत्त के हथेली से छीनी गई है। क्या कुछ नहीं किया मैंने, परंतु सब व्यर्थ। कपट के कंचे बिछाए, बच गए। गोद भराई के दिन विष मिलाया, फिर भी बच गई। क्या बोले जा रही हो? देवता में हथियारों को रखा, जिससे सारे प्रश्न ही समाप्त हो जाते, परंतु वो तो वही के वही प्रतीक्षा करते रह गए। और तुम बुद्धि में हमारे दुर्भाग्य ने जन्म ले ही लिया। सारे राज में आग लगा देंगे। छोड़ दो, छोड़ो संयम से काम लो मंगला। मशाल से केवल महल जलेगा, हमें अपने दुर्भाग्य को जलाना है। इस आग को संभालना होगा। जाओ और जाकर स्वागत की तैयारी करो और आरती के दिए जलाओ। ආදරෙන් පිළිගන්නවා මහදේවි මායා. දේවී ප්‍රජාපති හැකිද යුවරජතුමා දැක ගන්නට? දැස් ඔබ වැනිමයි. ඔබේ ලවන් ඔබේ කොපුල් මානම් පැවසුවා මහදේවියගේ බව. කොපමණ සුන්දරද කුමරු. පැමිණෙන්න.
උත්තමාවිය ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල මිනිසෙකු ලෙස ඉටු කළ දේවකාරිය දැන් අවසන්. ඔබට නැවත තුසිත ලොවට පැමිණෙන්නට කාලය. නැහැ. මගේ කාර්ය අවසන් නැහැ. ඔහු වෙනුවෙන් තව බොහෝ යුතුයකම් තිබෙනවා. මමත් සහ දරුවෙකු අතර පවතින බැඳීම පිට දෙවිය කියවන්නේ නැහැ. 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 මායා. මායා. කොමක්ද සිදුනේ මායා? කොමක්ද සිදුනේ? කොමක්ද? සේනයක් දුටුවද? ඒ සේනයක් නෙවෙයි. මහරජතුමාට දන්වා බ්‍රහ්මණ ඇදුරන් මෙහි කැඳවා කුමරුට නම් තැබීම සිදු කරන්න. නම් තැබීම? පුත් කුමරුගේ කේන්ද්‍රයට අනුව නම් තැබීම සිදු කළ යුතුයි. බ්‍රහ්මණ ඇදුරන් විසින් පෙන්වා දෙන නාමය යෝග්‍ය වන්නේ. හොඳයි මායා. එසේ කරමු. අපේ පුත් කුමරු මතු දවසක ඔහුගේ නාමය ලෝකයේ පබලවයි. කුමරුනේ මේ බලන්න මේ මේක මහදේවිය මහදේවිය අමිත දේවිය පැමිණියා. කෙසේද අමිතා දේවිය? මානං ඉතාසුවේ. අමිතා කුමක්ද ඔය? කුමක් කරන්නද? දෙව්දහසිට ඔබ නිසායි උදරයක් දරාගෙන පැමිණියේ. කපිලවස්තුපුර ශාක්‍ය රජකුමරුට මම තමයි නැන්දනිය වන්නේ. එසේ වුවත් අමිතා දේවිය මේව කුමකටද? මේ කිසිවක් ඔබට නොවේ. යුව රජතුමාට. එසේද? යුව රජතුමා දුටුවාම තවත් ඔකඳ වෙයි. පැමිණෙන්න. ඔබේ දැස් වැනිමයි මායා. සිනාවයි කොපුල් තලයයි නම් සුද්ධෝදන අයියන්ටිගම දායාද. එහෙත් අමිතා දේවිය තිබෙනවා පැනයක්. ඥාතීත්වයට අනුව ඔබ කුමරුගේ කවර නැන්දනියද? ඔන්න අමිතා විසඳන්නකෝ පැනය. මට වැටහුනේ නෑ. කුමරුගේ කවර නැන්දනියද? කුමක් තේරුම පැනය? මහදේවිය අමිතා මහරජතුමාගේ සොයුරිය. එවිට ඇය ඥාතීත්වයෙන් කුමරුගේ නැන්දනිය. එසේම අමිතා දේවිය සරණ බැඳ සිටින්නේ කෝලිය වංශික දණ්ඩපාණි රජතුමාව. එතුමා මායා දේවියගේ ප්‍රජාපති දේවියගේ සොයුරු. ඒ අනුව මව් පාර්ශවයෙන් බැලුවත් කුමරුට ඇය නැන්දනිය. මේ පැනේ මා විසින්ම විසඳන්නම්. මා කපිලවස්තු නුවර පැමිණි විට මා කුමරුගේ පීතෘ නැන්දනිය. කුමරු දෙව්දහ පැමිණි විට මා ඔහුගේ මාතෘ නැන්දනිය. අමිතා දේවි අද තමයි කුමරුගේ නම් තබන දවස. ඔහුගේ නාමෙන් ශාක්‍ය වංශය බැබලේවි. सिद्धार्थ 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 युव रजतुमागे जन्म केंद्रය ඊටම බල සම්පන්නයි රජතුමනි. අතිශය ප්‍රඥාවන්ත මනුෂ්‍ය රත්නයක්. वीर असमान अनुपम असहाय चक्रवर्ती තව දේශේම මාහට අවශ්‍ය චක්‍රවර්ති රාජයෙක් මිස අන් කවරෙක්වත් නොවේ යදුරණි. එසේ රජතුමනි. ඔබේ අරමුණ යථාකාරයෙන් ඉටු වේවි. රජතුමනි, යුව රජතුමාගේ නාමය සිද්ධාර්ථ. ගෝත්‍රය ගෞතම. ඊට ප්‍රකාරව සිද්ධාර්ථ ගෞතම යනුවෙන් කුමරුගේ ඔහු සිද්ධාර්ථ ගෞතම නොවේ. චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතම. සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට
විවේක ගන්න. කුමක් හෝ අවශ්‍ය වුවහොත් සේවිකාවට පවසන්න. කුමක්ද මායා? අද ඔබ නිසා නම් තැබීමේ මංගල්‍ය සාර්ථක වුණා. එක් ආශාවක් ඉටු වුණා. එකක් පසුපස එකක් ආශාවන්. හැම මවකගේම ප්‍රාර්ථනාව දරුවන් හොඳින් ඇති දෙඩි වන ආකාරය දැකීම. නමුත් හැම මවකටම හිටිටක් නැහැ. මායා, නවත්තන්න. කොමක්ද ඔබ මේ පවසන්නේ? පවසන්නට දෙන්න. අවසන් වරට ගර්භණී අවදීදී එක් දෙවියෙක් මා අමතා ඔබ බිහි කරන චක්‍රවර්ති පුත්කුමරා සිද්ධාර්ථ ගෞතම නමින් මතු බුදුවන බව පැවසුවා. මායා, ඔබ මේ කතාව දැන් අතර නොකළොත් මා මෙතනින් ඉවත් වෙනවා. ඔබ හැරවෙන කා සමගද පවසන්නේ? ඔබ මගේ සිද්ධාර්ථයගේ මාතාව. කුමක්ද මේ? ප්‍රජා, මට පොරොන්දු වෙන්න. මගේ සිද්ධාර්ථ කුමරු ඔබේම දරුවෙකු මිනිස්සු රකින්න බවට. මායා ඔබට කිසිවක් වන්නේ නැහැ. කිසිවක් වන්නේ නැහැ. නෑ ප්‍රජාපති. නෑ. සුදුසු කාලේ ලැබිලා මේ ලෝකෙ පිට වෙන්න. පොරොන්දු වෙන්න. ඔබ මගේ සිද්ධාර්ථයන් රැගෙන යන බවට ඔහුගේ අරමුණට පොරොන්දු වෙනවා. මටත් වඩා හොඳින් පුත් කුමරුව රැක බලා ගන්න. ඔව් මායා, මගේ දැස්මේ මම කුමාරව රැක බලා ගන්නවා. මට ඔබව අමතක වෙන්නේ නෑ මායා, මට ඔබව කෙසේ අමතක වෙන්නද? මායා, කුමක්ද සිදුවුනේ? මායා, මේ මට කාලේ පැමිණිලා අවසන් වරට මහරජතුමාව දැක ගැනීමට අවශ්‍යයි. ඔබ ඉක්මනින් ගොස් මහරජතුමාව කැඳවාගෙන එන්න. මායා, මායා. වෛද්‍යතුමනි, කෙසේද දේවියගේ තත්ත්වය? පැහැදිලි රෝග ලක්ෂණයක් නැහැ දේවිය. ඒ ප්‍රතිකාරات අවශ්‍යයි. කුමක්ද සිදුුනේ මහදේවියට? වැටහෙන්නේ නෑ මංගලා දේවි. එකවරම මතු වසනීප තත්ත්වයකින් ඔප්පල වුණා අය. අප පවසන්නේ සත්‍යයක් මහදේවේනි. මේ මොහොතේ ඔබේ යම චාරිත්‍රාන් ටික පටහැනි. එසේ වුවත් ගුරු දේවේනි, මේ මහදේවියටම අවශ්‍යම මොහොත. මහදේවියගේ හද ගැස්ම ඉතාම දුර්වලයි. බැරහරු මොහොතක් මහරජතුමාව හැකි ඉක්මනින් කැඳවන්න. කුමක්ද ඔබ පවසන විසඳුම? මේ කිසිවකට කාලය නොවේ. මේ කාලය ඔබ මගහැර සිටිය යුතුයි. මේ කාලේ මග හැරී කිව්වොත් යලි කිසි දිනක ඔබට මහ දේවිය හමු වෙන එකක් නැහැ. එන්නේ යමු රජතුමනි. මේ චාරිත්‍රයන්ට පටහැනි මහ රජතුමනි. පසුව පැමිණ චාරිත්‍ර ඉටු කරાવી. යමු. ඔබ ක්‍රියා කරන්නේ බ්‍රාහ්මණ ධර්මයන්ට පටහැනිව රජතුමනි. අපගේ උපදෙස් නොතකා.
මායා හදිසිය මා කරා මරණය පැමිණියෝ. ඔබට වෙන්නක් සිදුවන්නේ නෑ මා ජීවත් වෙන තුරු. ඒ කෙසේද? ජන්මපත්‍රයේ ඇති අන්දමට සස්වාමික ස්ත්‍රියක් ලෙසයි මා මිය යන්නේ. ඒ නිසායි එසේ පැවසේ. ඔබ නොමැතිව ජීවත් වෙන්න නොහැකි කෙසේවත්. ඔබට පෙර මා මිය යනවා ස්වාමීනි. අද වෙනතුරු ඒ පොරොන්දු මා ඉෂ්ට කළා. අද මට මරණය ගැන දුකක් නෑ. මගේ කුමරු හොඳින් රැක බලාගන්න. ඇයි ඔබ මෙසේ නික්ම ගියේ? ඉවසා සිටින රජතුමනි. කිසිදු මිනිසියෙකුට තම දෛවයට පිටුපෑ නොහැකි. සියල්ල දෛවය තුල ලියවී තිබෙනවා පැහැදිලිව. පැවරී ඇති කාර්ය නිම වූ විට අපට වුවත් කය අතහැර නික්ම යාමට සිද්ධ වෙනවා නිසකවම. මහා මායා දේවිය නික්ම ගියේ ඇයට පැවරුණු දේව කාර්ය අවසන් වූ නිසා. ඒත් අපට කුමරුවෙක් ඉතිරි කළා. කපිලවස්තුපුරේ අනාගතේ භාර කිරීමට. කිසිවෙක් පැවසුවේ නැහැ මෙවන්නක් කුමරු ගැන අනාවැකි පළ කිරීමේදී. කුමරු මෙලොවට බිහිවි සත්වෙනි දවසේ ලැබුණා පමණයි මවුසෙනෙහස අහිමි වී ගියා. කුමක්ද මේ අභාග්‍ය? කුමක්ද මේ අභාග්‍ය කුලගුරුතුමනි? කුමක්ද මේ අභාග්‍ය? බහැරක්ද මංගලා? සිතුවද ඔබ? සිද්ධාර්ථ යුවරජතුමාට ගතවන කල දවස. කුමක්ද? අසරණ භාවයට පත්වන්නේ නැහැ ඔහු. මව්බිසව අහිමි වූවා කියා. ස්වාමීනි, ඔබට නොමැතිද වැටෙන්නේ? රජකම ලබා ගැනීමට පහසු මාර්ගයක්. දැස් හොඳින් ඉවර කර බලන්න. අර තිම්පේන මාවත දෙස. කෙසේද? සිද්ධාර්ථ කුමරුව ගන්නව මගේ පාලමට. ඒ විට මා ඔහුගේ සුළු මව. මා ඔහු පාලනය කරන මට අවශ්‍ය අන්දමට. ඒ විට ඔහු රජ වුණත් කටයුතු කරන්නේ මා පවසන ආකාරයට. මට එපමණයි
ඔහුගෙන් අවශ්‍ය. බලය නොයදා කූට උපායකින් හෝ කෙසේ හෝ මා හිමි කරගන්නවා ඔහුව. නැහැ කුල ඇදුරනි. අනුශාසනා අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මයේ ඉල්ලීමට රජතුමනි අප සියල්ලෝම සවන් දිය යුතුයි. කුමක්ද ස්වභාව ධර්මයේ ඉල්ලීම? මගින් මායාවෙන් කිරීමද? කෙසේ හෝ ඇයව මට රැක ගැනීමට නොහැකි වුණා. ඔබේ දෝෂයක් නොවේ. එය දේවිය රැකින ජීවනයේ ස්වභාවය. මරණය ඕනෑම මොහොතක කෙනෙකු කරා ළඟා විය හැකි ධර්මතාවක්. දේවිය කලුරිය කලේ ශාක්‍ය වංශයේ පැවැත්මට ඔබට පුත්‍ර රත්නයක් දායාද කොට. පිය රජතුමාගේ ආශිර්වාදයේ හිමි වනතුරු පුත් කුමරා නිදන්නේ නැහැ රජතුමනි. මායා සිහිවීමට, ඇගේ මුව කමල සිහිවීමට අපට ඉතිරි උනේ මේ පමණයි. මායා බලා සිටිනවා ඇති. රජතුමනි එක්වරක් ආශිර්වාද කරන්න. මෑණියන් නොමැති අඩුව දැනෙන්නට ඉඩක් නොතබා පුත් කුමරුගේ අරමුණට අපි ඔහුව රැගෙන යමු. මායාගේ අවසන් ඉල්ලීම පරිදිම. මාහට පැවසීමට ඉතා වැදගත් කරුණක් තියෙනවා දේවියනි. දරුවන් හිමි මවක් ලෙස මට නම් හොඳින් වටහා ගත හැකි මව් දේවියගේ මේ වියෝව පුත් කුමරට බලපාන ආකාරය. කම්නෑයිට අප සිටිනවා ඔහු වෙනුවෙන්. මහා දේවිය මෙන් කුමර රැක බලා ගත යුතුයි අපට. මහරජතුමනි, මා පැමිණී යම් ඉල්ලීමක් කරන්න. පවසන්න මංගලා. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ. ඔබ පවුලේ ඥාතියෙක්. කොහොමද ඔබේ ඉල්ලීම? ඔබේ පුත් කුමරු. සිද්ධාර්ථ. මහරජතුමනි, ඔබේ පුත් කුමරු සිද්ධාර්ථ මගේම කුමරෙකු මෙන් රැක බලා ගන්න. ඒක මොකටද? ඔහුව මගේ පාලනයට ගැනීමට. අදහස් කළේ මවක් මෙන් ඔහුව පෝෂණය කිරීමට. සිද්ධාර්ථ පෝෂණය කිරීම බාහිර ප්‍රජාපතිට. නමුත් දරුවෙකු හොඳින් පෝෂණය කළ හැකි මා වැනි මවකට පමණයි. මා තමයි ඊට වඩා සුදුසු. ඔබේ සුදුසුකම් ගැන සිද්ධාර්ථ පුතුටත් වැටහෙනවා. ඒ නිසානේ එදා ඔබ දෙක හඬා වැටුනේ. මතකද? ඔබට සිද්ධාර්ථව පවරන්නට තිබුණා. නමුත් ගැටලුව කුමක්ද රජතුමනි? මායාගේ අවසන් ඉල්ලීමට පිටුපෑ නොහැකි. ඇයගේ ඉල්ලීම වුණේ ප්‍රජාපති සුළුමව වශයෙන් කටයුතු කිරීම. වෙනත් උපායක් ගැන සිතා බැලීමට සිදු වෙනවා. කුමක්ද ඒ ഘോഷාව? මහදේවයනි, කපිලවස්තු ප්‍රජාවැසියන් පුත් කුමරුගේ උපත ගැන ප්‍රීති උත්සව පවත්වනවා. අවසර මහරජතුමනි, වාසල් දොරටු අසලට පැමිණි විපත් මුනිවරයෙක් ඔබතුමා මුණ ගැසීමට අවශ්‍ය බව දන්වා සිටියා. කවරෙක්ද? මුනිතුමාගේ නම අසිත බවයි සඳහන් කළේ. අසිත මුනිතුමා?
අසිත මුනිතුමා මෙහි? එතුමා අපගේ ශාක්‍ය කුලයේ කුලගුරුතුමන්. අපගේ පිය රජුගෙත් ඇදුරු බොහෝ කාලයක සිට තාපස දිවියක් ගෙවන 이르දිවන්තයෙක්. මහා යෝගිය. කොහෙද එතුමා? මා පැමිණෙනවා එතුමා පිළිගැනීමට. යමු අමිතෝදන. මහා භාග්‍යයක්. ඔබතුමා පැමිණීමත් මහා භාග්‍යයක් කපිලවස්තු පුරයට. මේ ඔබ නිසා පැමිණි ගමනක් නෙවෙයි රජතුමනි. මා පැමිණියේ ඒ මහා යුග පුරුෂයා දැක ගැනීමට. ඔබේ පුත්‍රයෙකු ලෙස මිනිස් ලොව උපන්. අවසර මුනිදුනි. පැමිණෙන්න. පැමිණෙන්න. මේ අපගේ ශාක්‍ය කුලයේ සියල්ලෝම අපේක්ෂා තැබූ දරු උපතක් මුනිදුනි. ශාක්‍යයන් පමණක් නෙවෙයි රජතුමනි. ලෝක ධාතුවම අපේක්ෂා තැබූ උපතක්. ලෝවට අග්‍රවන මහා උතුමන්ට මගේ නමස්කාරය. මේ පහළව සිටින්නේ ලෝක සත්වයාට සත්‍ය අවබෝධය ලබා දී සංසාර සාගරයෙන් එතෙර කරවන විශ්වයේ මහා ප්‍රඥාන. කොහොමද ඔබ කරන්නේ මුනිදුනි? විශ්වය වටා පිය නගනවා. කොහොමද මුනිදුනි? පුත් කුමරුවන්ට කිසියම් විපතක්ද මුනිදුනි? නෑ රජතුමනි. කුමරුගේ කරුණක් නොවේ. මා ගැන සිතා වැළපුණි. මාට එපමණ ආයුෂ හිමි නෑ. මේ උත්තමයන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අයුරු දැක ගන්න. බුද්ධ එනම් කෙසේවත් සිදුවිය නොහැකි මුනිදුනි. බුද්ධ නොවේ චක්‍රවර්ති රාජ්‍යය යොහුට උරුම. ශාක්‍යයන්ගේ භාග්‍ය මහිමයට ශාක්‍ය වංශයේ පහළ වූ චක්‍රවර්ති අධිරාජ්‍යව. ඔහුට ආශිර්වාද කරන්න යම් දිනක ඔහුගේ අරමුණ කරා ළඟා වීමට නිසකවම. චක්‍රවර්ති මහා අධිරාජයෙකු ලෙස. ඔබගේ පැතුම එසේම ඉටු වේවා. ලෝකේ මොහුට වැඩි ශ්‍රේෂ්ඨෙක් නැහැ. මෙතුමන් සියල්ලන්ට අග්‍රවන මහා බ්‍රහ්මයාගෙන් පවා වැඳුම් ලබන බ්‍රහ්මයන්ගේත් මහා ශාස්ත්‍රවරයා. කොපමණ මුරකාවල් මුර සෙබළුන් යෙදුවත් කුමරු ඒකාන්තයෙන්ම ගෘහවාසයෙන් නික්මෙනවා. බිලිඳු ශරීරය පුරා මහා පුරුෂ ලක්ෂණ 200ක් පමණ. පූර්ණ පතු, දික් වූ විලුඹ, ඌර්ණ රෝම ධාතුව. මට ඒ කිසිවකින් පළ නැහැ මුනිදුනි. මට අවශ්‍ය අධිරාජයෙක්. මට අවශ්‍ය රණශූරයෙක්. රණශූරයෙකුට කළ හැක්කේ කුමක්ද රජතුමනි? ඔබේ පුත්‍රයා මහා වීරයෙක්. අක්ෂණියක් සේනාව සත්දිකින් පැමිණියක්. මේ උත්තමයන් නතර කළ නොහැකි. මගේ අරමුණ ඔහු චක්‍රවර්ති වනු දැකීම මුනිදුනි. මාගේ යවෑමෙන් පසු ශාක්‍ය වංශයේ පහළ වූ චක්‍රවර්ති රාජයා ලෙස ඔහු බොහෝ ජනයාගේ අපමණ ගෞරව සම්භාවනාවට පාත්‍ර වේවි නිසකව. එසේම සිදු වෙනවා රජතුමනි. ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු කමා කරන්න මුනිදුනි.
කපිලවස්තු වැසියන්ගේ ප්‍රාර්ථනාව මොහු චක්‍රවර්ති රාජ්‍යයක් වන දැකීම. රාජ්‍යනායක කිරුළදරණ චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට සිද්ධාර්ථ ගෞතමයන්ට සිද්ධාර්ථ ගෞතමයන්ට සිද්ධාර්ථ ගෞතමයන්ට සිද්ධාර්ථ ගෞතමයන්ට කුමක්ද මහතුනි කල්පනාව? මේ උත්තමයන් අනාගතයේ සම්බුද්ධ රාජ්‍යයට පත් වූ බව ඔබට සැලවූ විට ඔබ එතුමන් කරා ගොස් පැවිදි වන්න. එය මගේ එකම ඉල්ලීම. මුළු මහත් සත්ව වර්ගයාම සංසාර දුක්ඛ අන්ධකාරයෙන් මුදවන බ්‍රහ්මාති දේව මහා වීරයාණන්ට නමස්කාර වේවා. නමස්කාර වේවා.